මේ අපි අද ඉන්නේ කුඩා ඉඩකඩක කොහොමද මේ සියලු භෝගයන් වගා කරලා තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ අද අපි වැල්වලත් පඳුරු වලත් ඖෂධීය ආහාරත් පළතුරු ඔය කියන සියලුම දේවල් කුඩා භූමියක වගා කරලා තට්ටු වශයෙන් කොහොමද මේ අපි මේක නඩත්තු කරගෙන අස්වැන්න සංරක්ෂණය කරගෙන ගන්නෙ. ඒකට මෙතන තියෙනවා පඳුරු වල වර්ග, වැල්වල වර්ග, ඖෂධ වර්ග, ස්ථීර භෝග ගොඩක් දේවල් තියෙනවා. ඒකට දැනට වසර 200කට පෙර රොබර්ට් නොක්ස් දැකපු උඩරට කුසි උද්‍යානයක සිරිය තමයි දැක ගන්න පුළුවන් ඉන්නේ. මෙතන ගත්තොත් පඳුරු වල වර්ග ගොඩක් තියෙනවා. මේ ආටිචෝක්, කහ, ඉඟුරු, එතකොට ඈරුක්කා, කිරියල, ඖෂධීය වශයෙන් ගත්තොත් කුළුබඩු වර්ගයක් තියෙනවා. මේ එනසල් වර්ග ගොඩක් එහෙම විවිධ දේවල් තියෙනවා. එතකොට ආහාර සංරක්ෂණයේදී අපි කතා කරන මේ එකතුවක් ගැන අපිට පුළුවන් මේ කුඩා ඉඩකඩක මේ ඔක්කොම දේවල් එකට වගා කරලා පෙන්වන්න හදාගන්නේ කොහොමද කියන එක. මෙතන මේ එහෙම කරලා තියෙන්නේ. විශේෂත්වය තමයි මේ පුංචි ඉඩක් තියෙන මේ පරණ හරිතාගාරයකට හදපු සැකිල්ල තුල තමයි මේ හදලා තියෙන්නේ. ඒකට වැල්වල තියෙනවා අවකාශයේ ප්‍රයෝජනට අරගෙන ඉහළට යවලා තියෙනවා වැල්වල. ඒ යට තට්ටුවේ තියෙනවා පඳුරු වල. මෙතන ඉඟුරු තියෙනවා. යහපැත්තේ ආටිචෝක්, ඈරුක්කා, කහ තියෙනවා. උඩ පැත්ත ගත්තොත් එහෙම රෝස කිරියල, ඉසුරු කිරියල එහෙම ලොකු ගසුත් තියෙනවා. ඒකට කුඩා ඉඩකඩක මේ පර්චස් එකමාරක් ඇති මෙතන. ඒ වගේ කුඩා භූමියක තමයි මේ ඔක්කොම ටික සංරක්ෂණය කරලා තියෙන්නේ. වැල්වල මෙතන තියෙනවා කුකුලල, රාජල, රැවුලල, හිඟුරල, උඩල හැම දෙයක්ම මෙතන තියෙනවා. ඒකට මේ වැල්වල වගා කරලා තියෙන එකෙත් එක විශේෂත්වයක් තියෙනවා. පස් ගොඩ කරලා ඒ ගොඩ උඩ තමයි වැල්වල ඉඳලා තියෙන්නේ. වැසුමක් දාලා තියෙනවා පස් ටික හේදිලා යන හින්දා. පොලිතින් එකකින් වහලා තියෙනවා. ඒකට පස් ටික හේදෙන්නේ අවුරුද්දේ මාස 9ක්ම මේක නඩත් වෙනවා. මේ ඉඟුරුත් එහෙමයි. අර වැල්වල වගාව යට තියෙන්නේ ඉඟුරු පාත්ති පස් ගොඩ කරලා හදලා ඒක පස් ටික ආරක්ෂා කරගන්න ඕන හින්දා පොලිතින් ආවරණයකින් ආවරණය කරලා තියෙනවා. ඒකට එහෙම නැතුව හදපු එක පේලියක් තියෙනවා. ඒක නිසරු වෙලා තියෙනවා. පස් ටික හේදිලා ගිහිල්ලා සරු බවක් පෙන්වන්නේ නැහැ. මේ සරුවට තියෙන්නේ කොම්පෝස්ට් ටික හේදෙන්නේ නැතුව ආරක්ෂා කරලා තියෙන වගාව. ඒකට මෙතන ආහාර සංචිතයක් තියෙනවා. ආහාර ගබඩාවක්. වැල්වල, පඳුරු වල, ඖෂධ, ස්ථීර භෝග, වැට සීමාවන් ගත්තොත් පුවක්, පළතුරු ගස් මේ කුඩා ඉඩකඩක් කොහොමද කළමනාකරණය කරලා ආහාර සංරක්ෂණය කරලා එදිනෙදා ගෙවත්තේට අවශ්‍ය අපේ ගෙවත්ත තුල කොහොමද ආහාර සංරක්ෂණයක් කරගෙන පවත්වාගෙන යන්නේ කියන එක තමයි මේ කුඩා භූමියේ ඉඩකඩ තුල අපි මේ හදලා පෙන්නලා තින්නේ. ඇත්තටම කුෂි උද්‍යානයක ස්වභාවය තමයි මෙතන තියෙන්නේ. ආහාර එකතුවක්, ආහාර සංචිතයක් තියෙනවා. සංරක්ෂණයක්, ව්‍යාප්තියකුත් මේ තුල කරගන්න පුළුවන් අපිට.